ළමයින්ගේ ඩිසිප්ලින් හදන එක ගැන ඔයාලා මොකද හිතන්නේ? මේ වීඩියෝ එක පොඩ්ඩක් බලලා ඉන්නකෝ. Now when you get older, what are you going to remember? No drugs, no alcohol, no cigarettes. And, you know what else? No tattoos. I don't ever want to see tattoos on you. මේ ඩොනල්ඩ් ට්‍රම්ප් එයාගේ පුතා බැරන් ට්‍රම්ප් පොඩි කාලේ දෙන අවවාද. මේ දේවල් කියන්නේ පුතාගේ අනාගතය ගැන හිතලා. මොකද එයා හදන්නේ තවත් නායකයෙක්. ඒ ගමනට බලපෑමක් වෙන කිසිම දෙයක් දරුවගේ ජීවිතයට එකතු වෙන්න එයා ඉඩ තියන්නේ නැහැ. Tall son named Baron. Has anyone ever? ට්‍රම්ප්ගේ දිවුරුම් දීම දවසේ පුතාව හඳුන්වලා දීපු හැටි තමයි ඒ හඳුන්වලා දීපු විදියෙන්ම ට්‍රම්ප් නොකිය කියන්නේ මේ ඉන්නේ කවදාරි උඹලගේ ජනාධිපති කෙනෙක් කියලා. මේ ඉන්නේ මටත් වඩා වැඩෙක් කියලා. අනික ට්‍රම්ප් කියන්නේ බිලියනර් කෙනෙක් වෙලා ජනාධිපති වුණ කෙනෙක්. ට්‍රම්ප් දන්නවා ඩිසිප්ලින් නැති කෙනෙක්ට මේ එයා හදපු එම්පයර් එක පවත්වාගෙන යන්න බෑ කියලා. ඒ නිසා ඒ එම්පයර් එක පවත්වාගෙන යන්න දියුණු කරන්න පුළුවන් ශක්තිමත් පෞරුෂයකින් යුතු විදියට එයා බැරන් ට්‍රම්ප් හදනවා. එහෙමයි ලෝකේ පවර්ෆුල් මිනිස්සු වැඩ කරන්නේ. ඔයාලා මොකද හිතන්නේ ළමයින්ගේ ඩිසිප්ලින් හදන එක ගැන? ඩිසිප්ලින් හදන එකද නැත්නම් නිදහසේ හැදෙන්න දෙන එකද හොඳ? කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.